හැමෝම ආදරෙන් පිළිගන්නවා චානක රිච් ඇන්ඩ් ටිප්ස් YouTube channel එකට. මම චානක මත්ශංක. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මේ දවස්වල හැමෝම වගේ බඩු ගෙන්නන තෙමු app එක ගැන. ඉතින් ගොඩක් අය මේකේ බඩු ගණන් අඩුයි කියලා කියනවා. ඒ වගේම මේ තෙමු app එකේ free shipping තියෙන නිසා අපිට ගොඩක් අඩුවට බඩු ගෙන්නන්න පුළුවන්. ඒ වගේම AliExpress වගේ නෙවෙයි මේක දින 5-10ත් අතර අපිට ගෙදරටම මේ බඩුව ගෙන්න ගන්න පුළුවන්. ඒක නිසා මේ තෙමු app එකයි කියන්නේ ගොඩක් අපිට වටින app එකක්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මේ තෙමු app එක හරියටම රෙජිස්ටර් වෙලා ඔයාලට කොහොමද බඩුවක් ඕඩර් කරන්න කියලා. එහෙනම් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම Play Store එකට ගිහිල්ලා තෙමු application එක download කරගන්න. ඔයාලා තෙමු application එක open වෙනවත් එක්කම ඔයාලට ඔයාලගේ email ටික පෙන්නනවා. ඒ email එකකින් ඔයාලට log වෙන්නයි කියලා කියනවා. ඉතින් ඔයාලට කැමති email එකකින් මෙතෙන්දි log වෙන්න පුළුවන්. Google account එකෙන් log වුණාට පස්සේ අපි home tab එකට තමයි එන්නේ. මේකේ විවිධ ආකාරයෙන් අපිට category විදියට මේ item බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන බඩු ගොඩක්ම ගාණ අඩුයි. ඒ වගේම qualityත් හොඳට තියෙනවා. ඉතින් මේකේ උඩට ගියාට පස්සේ අපිට පෙන්න තියෙනවා jewelry, men, women, home, beauty, bags ඒ විදියට මේක category වෙන් කරලා තියෙනවා. අපිට කැමති ආකාරයෙන් මේකේ උඩින් අපිට කැටගරි විදියට බලලා අපිට අවශ්‍ය බඩුව හොයාගන්න පුළුවන්. ඒ වගේම පැත්තෙන් තියෙනවා home, kitchen, women clothing, women's shoes, women men clothing මේ විදියට විවිධ ආකාරයක විදියට ඒවත් කැටගරි කරලා තියෙනවා. ඒ වයින්ුත් අපිට ගිහිල්ලා ඒ අපිට අවශ්‍ය සියලුම දේවල් ඕඩර් කරන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ U tab එකට. මේ U tab එකේ තමයි අපි ඕඩර් කරන බඩු වල විස්තර වගේම කූපන් ඔෆර් මොනවා හරි තියෙනවා නම් ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ your order කියන එකේ තමයි අපි ඒ ඕඩර් කරන බඩු වල විස්තරේ අදාළ හැමදේම අපිට පෙන්වන්නේ මේ your order කියන එකෙන්. ඒ වගේම cart කියන එකෙන් අපි ඕඩර් කරන බඩු සියල්ලම එකතු වෙන්නේ cart කියන එකට තමයි. ඔයාලට මේ search bar එකේ search කරලා ඔයාලට අවශ්‍ය item එක බලා ගන්න පුළුවන්. ඔයාලා item එකක් ඕඩර් කරන්න කලින් මුලින්ම බලන්න ඔයාලා මේක කී දෙනෙක් අතර විකිනිලා තියෙනවද, ඒ වගේම මේකේ reviews බලන්න. ඒ වගේම තරු තියෙනවා, තරු මේකින් කීයක් දීලා තියෙනවද, ඒ කියන්නේ ගොඩක් ලංකාවේ කට්ටියන් මේ තෙමු app එකෙන් බඩු ඕඩර් කරන නිසා ලංකාවේ අයගේ reviews කොහොමද ඒව බලන්න. ඒ වගේම see all කියලා තියෙනවා මෙතන උඩ. ඒ see all කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි ඕඩර් කරන item එකේ original photo එකක් බලා ගන්න පුළුවන්. ඒ original photo එකකින් අපිට හරියටම බලන්න පුළුවන් මේක කොහොමද මේ item එක හොඳද කියලා. අපි item එකේ review බලලා ඊට පස්සේ අවශ්‍ය කලර් එක ඒවා අපි සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන දාන ඍණ ලකුණු වලින් කියන්නේ අපිට ඒ item එකකින් කීයක් ඕනද කියලා සිලෙක්ට් කරලා මෙතන add to cart කියන එකෙන් ක්ලික් කරාම අපිට මේක cart එකට යනවා. ඊට පස්සේ අපිට ඒ විදියට අනෙත් අපිට අවශ්‍ය සියලුම භාණ්ඩ මේ විදියට අපිට බලලා මේකේ
සිලෙක්ට් කරලා අපිට කාට් එකට දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අයිටම් එකක් ඕඩර් කරන්න කලින් ඒ අයිටම් එක දැන් මේ ප්ලාන්ට් එකක් කියලා හිතමු. ඒකේ අපේ උස පළල ඒ වගේ දේවල් හැමදේම බලන්න. මොකද ඒ අදාළ සයිස් එක ඒ විදිහටම තිබ්බේ නැති වුණොත් අපිට එන්නේ වෙනත් ආකාරයේ බඩු වෙනත් සයිස් වල බඩු. ඒක නිසා ඒ සයිස් ගැන ඒ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපට අවශ්‍ය අයිටම් ටික සිලෙක්ට් කරාට පස්සේ මෙතන කාට් කියන එකට ගියාට පස්සේ අපි සිලෙක්ට් කරපු අයිටම් ටික මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මේකේ යට තියෙනවා චෙක් අවුට් කියලා. ඒ චෙක් අවුට් කියන එකට ගියාට පස්සේ අපිට මේ විදියට අපේ විස්තර දාන්න තියෙන ඒ වගේ මේ මෙතෙන්දී අපිට පළාත ඒ වගේම දිස්ත්‍රික්කය නගරය ඒ විදියට අපේ ලිපිනය නම්බර්ස් ඒ වගේ දේවල් ඇඩ් කරන්න තියෙනවා. මේකෙදි ඔයාලා හරියටම ෆිල් කරන්න මේවා හැමදේම. මොකද ඔයාලට අයිටම් එක ගෙදරට එන්නේ මේ ඇඩ්‍රස් එක දෙන ඇඩ්‍රස් එකට අනුව තමයි. ඒ වගේම ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඒ වගේම ෆෝන් නම්බර් එක හරියටම විස්තර ඇඩ් කරන්න ඕනේ. මෙතන ෆෝන් නම්බර් එක දාද්දි අනිවාර්යෙන් බිංදුව ඉස්සරහට දාන්න. ධන 94 තිබ්බට බිංදුව ඉස්සරහින් දාලා ඔයාලගේ ෆෝන් නම්බර් එක හරියටම එතන ටයිප් කරලා සේව් කරන්න. අපි සියලු විස්තර පුරේවට පස්සේ ළඟට අපි ඉන්නේ පේමන්ට් මෙතෝඩ් එක තෝරන්න. මේකෙදී අපිට කාඩ් වගේම Google Pay විදියට ඔප්ෂන් දෙකක් තියෙනවා. අපි කාඩ් එකෙන් පේ කරනවා නම් මේකේ අපිට කාඩ් එකේ විස්තර ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් ඒ ටික නම් මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ පෙන්වන්නේ නැහැ. ඔයාලා ඊට පස්සේ කාඩ් එකට ගිහිල්ලා මේකෙදී කාඩ් නම්බර් එක එක්ස්පයර් ඩේට් එකේ ඒ වගේම අංක 3කින් තියෙන ඩිජිටල් පින් අංකය ඇතුළත් කරාට පස්සේ ඔයාලට මේකේ ඕඩර් එක හරියට දාගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ මේ ඇප් එක ගොඩක් හොඳ ඇප් එකක්. මොකද මේකේ බාණ්ඩ ක්වොලිටි වගේම ඒ වගේම ෆ්‍රී shipping තියෙන නිසා අපිට ගොඩක් වටිනවා. ඒ වගේම දවස් 5-9ක් ඇතුළත මෙයාලා අනිවාර්යෙන් අපිට අයිටම් එක ගෙදරටම ඩිලිවර් කරනවා. නැත්නම් එයාලා ඩොලර් 1ක ප්‍රමාණයක් අපිට දෙනවයි කියලා මේකේ දාලා තිනවා. ඇත්තටම ගොඩක් හොඳ ඇප් එකක්. ඔයාලා දැම්ම තාම තෙමු එකෙන් බඩුවක් ඕඩර් කරලා නැත්නම් දැම්ම ඕඩර් කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.